ඉතින් කොහොමද යාළුවනේ? අදත් ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද 2025 පෙබරවාරි මාසේ 10 වෙනිදා. ඉතින් ඔන්න අද දෝනිමැණිකගේ ලොකු අම්මලා දෝනිමැණික බලන්න ඇවිත් තමයි මේ ඉන්නේ. මට ලොකු අම්මලා එන ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම දෝනිමැණිකත් එක්ක ක්ලිනික් ගිහින් හිටියේ. ඉතින් අපි ක්ලිනික් ගිහින් ඇවිදilla ඇඳුම් එහෙම මාරු කරලා දැන් මේ දෝනිමැණික ලොකු අම්මත් එක්ක හොරතල් වෙන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ශෛවියක්වත් ළඟටම වෙලා ඉන්නවා. අද ටිකක් රස්නේ දවසක්. වෙනදට වඩා හොඳට අවුව පායලා ටිකක් රස්නේ තියෙනවා. මේ ළඟ තියෙනවා වැවක්. ඉතින් කට්ටියට වැවට යන්න ඕනේ කිව්වා නාන්න. ශෛවිමැණිකේ අප්පච්චි ලංකාවට ආවට පස්සේ අද තමයි මුලින්ම මේ අපේ ගෙදර ආවේ. ඉතින් අයියට ඇවිදින්න යන්නත් ඕනේ කීවා. ඒ නිසා අපි ඉතින් වැවට නාන්න යන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. ඔන්න ශෛවිමැණිකට අම්මලත් එක්ක යන්න බෑ කියලා අපිත් එක්ක යන්න ඕනේ කීවා. දැන් ඉතින් ශෛවිමැණිකයි අපේ දෝනිමැණිකයි අපි කට්ටියම දැන් වැව බලන්න තමයි යන්න මේ සූදානම් වෙන්නේ. කාර් එකේ යාලා ඉතින් මුලින්ම ගියාටම කොපාර දන්නේ නැහැනේ. ඉතින් ඔන්න අපි ඉස්සර කළා. දැන් ඉතින් අපි වැව බලන්න තමයි මේ යන්න සූදානම් වෙන්නේ. අපේ ගෙවල් ළඟම නන් නෙවෙයි වැව තියෙන, ටිකක් දුර යන්න ඕන. ඒ නිසා ඉතින් අපි වාහන දෙකේම යන්න තීරණය කළා. මොකද එක වාහනයක යන්න බෑ, කට්ටිය වැඩි නේ. ඒ නිසා ඔන්න බලන්නකෝ ශෛවිමැණිකයි දෝනිමැණිකයි දෙන්නම ෆෝන් එක දිහා බලාගෙන ඉන්න අපූර්ව. අපේ දෝනිමැණිකත් අම්මලාට එහෙම කෝල් ගන්න නිසා එයාටත් ටිකක් ෆෝන් පුරුදුයි. ශෛවිමැණිකට නම් ඉතින් කොහොමත් ෆෝන් එක පුරුදුයිනේ. ඒ නිසා ඉතින් බලන්නකෝ ෆෝන් එකක් දැක්කම බලාගෙනම ඉන්නවා. ඔන්න අපි දැන් වෑමැඩිල්ලට ආවා. සාමාන්‍යයෙන් මෙතනිනුත් නාන්න පුළුවන් කියලා එතන හිටපු කට්ටිය කීවා. ඒ වුණාට අද ඇරලා නැහැ. ඒ නිසා මෙතනින් නාන්න බෑ කියලා තමයි යාලා කීවේ. මේ වෙලාවේ අවුව ගොඩාක් සැරයි. ඔයාලටත් පේනවා ඇති. මොකද හොඳටම දවල් වෙලානේ තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි හිතුවා මුලින්ම මේක බලලා ගිහින් නානවා. මොකද නැත්නම් නාන එකෙන් වැඩකුත් නැහෙනි කියලා. මෙන්න මෙතනොත් නානවලු කට්ටිය. හැබැයි මෙතන පොඩ්ඩක් බිලි ගන්නවා කියලා මේ හස්බන්ඩ් එහෙම කීවා. මොකද අවුරුද්දකට එකපාරක් හරි කෙනෙක් මෙතන ගිල්ලා මැරෙනවලු. ඉතින් ඒ වගේ අනාරක්ෂිත තැනකින් අවදානමක් ගන්න ඕන නැහෙනේ. ඒ නිසා අපි හිතුවා උඩහට ගිහිල්ලා ආරක්ෂිත තැනකින් නානවා කියලා. ඒ නිසා ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම වැව බලන්න තමයි අපි ආවේ. මෙතන හරීම නිදහස් ලස්සන තැන. හැබැයි මේ වෙලාවේ අවුව හරීම සැරයි. මොකද අපි දවාලනේ ආවේ. ඔන්න උදේවරුවක හරි නැත්නම් හැන්දෑ වෙලා හරි ආවනම් හොඳයි. ඉතින් අපි ආපු වෙලාව දවල් නිසා ගොඩාක් සැරයි අවුව. පේනවනේ දෝනිමැණිකටත් ඇඳුම්වත් නැතුව තමයි ඉන්නේ. මොකද හරීම දාඩියයි මේ වෙලාවේ. රස්නේනේ ඉතින් පුංචි පැටවුන්ට අමාරුයිනේ. ඒ නිසා මම ඉතින් කලිසමක් විතරක් අඳවගෙන ආවේ. මේ විදිහට ඉතින් කුඩේකුත් ඉහෙලගෙන දෝනිමැණිකත් හොඳට බලනවා. මොකද ලොකුවට වතුර පේනවනේ. එයාට ඉතින් තේරෙන්නේ නැහැ. අපේ ශෛවිමැණිකට නම් තේරෙනවා. ඉතින් එයා නම් හොඳට බැලුවා. ඉතින් වැව එයා නම් මැදටත් එක් කරගෙන ගියා අයියා. ඔන්න ඉතින් අවුවත් සැර නිසා ලොකු වෙලාවක් අපි එතන රැඳුනේ නැහැ. අපහු යනවා. මොකද අවුව සැර වැඩි නිසා ඉන්න අමාරුයි. පුංචි ළමයිනුත් ඉන්නවනේ. ලොකු කට්ටියක් නම් ගාණක් නැහැ ඉතින්. අපි දැන් ඉතින් නාන්න පුළුවන් කීව තැනට තමයි මේ යන්නේ. මෙතන වඩේ වගේක් තිබුණා. අපි වඩේ හිම අරගෙන ඉතින් යනවා දැන් නාන්න. නාන්න පුළුවන් කීව තැන මෙතනින් පොඩ්ඩක් උඩහට යන්න ඕන. ටිකක් දුරයි. අපි ඉතින් එතනට යනවා දැන්. ඒ ගියාට ඉතින් ඇත්තටම වැව ළඟටම අපිට වීල් එක අරගෙන යන්න බෑ. කිසිම වාහනයක් අරන් යන්න බෑ. බයික් එකක් වගේ පොඩි එකක් නම් අරගෙන යන්න පුළුවන් මේ පාරේ. ඒ නිසා ඉතින් අපි ගෙයක් ළඟ වාහන දාලා මේ විදිහට පයින්ම තමයි එතනට ගියේ. පයින් යන්නත් ලේසි නැහැ. ඉතින් බලන්නකෝ යන්න තියෙන පාර ලිස්සනවා. ඉතින් බයෙන් අපි මේ විදිහට එතනට ගියා. ඇත්තටම මමත් මේ ආවට මුලින්ම තමයි මෙතනට ආවේ. මෙරි කරලා ඇවිත් දැන් ටික කාලයක් ඒ වුණාට ඉතින් අපිට ඇත්තටම මෙතනට ඇවිත් නැහැ. අපි නාන්න කියලා එහෙම ඇවිදින්නත් නැහැ. අඩුම තරමේ බලන්නවත් ඇවිදින් තිබුණේ නැහැ. ඉතින් මමත් මුලින්මනේ ආවේ. ඒ නිසා ඉතින් මගට වෙලා ඉන්නත් බෑනේ. ඉතින් දෝනිමැණිකවත් අරගෙන මේ විදිහට පරිස්සමින් මමත් යනවා නාන තැනට. ඇත්තට මම නම් අද නාන්නේ නැහැ. අක්කලා හස්බන්ඩ් අන්නයි අක්කලා එහෙම තමයි නාන්න යන්නේ මේ.
මොකද බබාට අසනීප වෙලා ඉඳලා හොඳ වුණා විතරයි. ඉතින් සීතලේ නාලා මට අසනීපයක් හැදුනොත් එහෙම ආයෙමත් බබා කිරි බොන්න නිසා යාට බෝ වෙනවනේ. ඒ නිසා මම නාන්නේ කියලා තීරණය කළා. අනිත් අය නාන්න නිසා තමයි මමත් ඉතින් ආස්සාවට බලන්න ආවේ. දකිද්දි නම් ආසයි බලන්නකො ෂෝක් එකට වතුර ටික තියෙනවා. අද ගොඩක් රස්නේ දවසකුත් ඉතින් නාන්න තිබ්බනම් හොඳයි. ආස හිතුන වතුර ටික දකිද්දි නම් ඒ උනාට ඉතින් බබාට අසනීප වුණ නිසා බයයි මට ආයෙමත් අසනීප වෙයි කියලා. ඒ නිසා ඉතින් මම නෑවේ නැහැ මේ විදිහට ඉතින් බලාගෙන හිටියා. අපේ දෝනිමැණිකට ඉතින් කුක්කු බඩගින්නක් ඇවිත් වගේ හොඳට මතකනවා බලන්නකො. එයාට ඉතින් මේවා තේරෙන්නේ නෑනේ. වැව් බලන්න තේරෙන්නෙත් නෑ. ලස්සන බලන්න තේරෙන්නෙත් නෑ. එයාට ඉතින් කුක්කු බඩගින්නක් ඇවිදිලා ඒ වගේම හොඳ ගොඩක් රස්නේ දවසක්. මෙතන වැව ළඟ වුණත් හරි රස්නේ. ඉතින් මන් දැන් මේ යන්නේ කොහෙන් හරි වාඩි වෙලා දෝනිමැණිකට කුක්කු ටිකක් දෙන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න. මෙතන ගස් තිබුණාට ඉර බැහැගෙන යන නිසා පැත්තෙන් තමයි ඉර තියෙන්නේ. ඒ නිසා ඉතින් ගස් තිබුණා කියලා ලොකු හෙවණක් නැහැ. අවුව එනවා. ඉතින් පොඩ්ඩක් හරි හෙවණ තියෙන තැනකට ගිහිල්ලා කුක්කු ටිකක් දෙන්න තමයි මම මේ බලන්නේ. ඒ අතර ඉතින් නාන කට්ටිය උන්න නාන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. බලන්නකො අපේ ෂයිමනිකගේ මූණේ ලස්සන. ওই වැවට බැහිමු කියලා තමයි අයියට ගහන්නේ. යාගේ ලොකු අප්පච්චිගේ පුතා ඉන්නේ. ඉතින් අර ලොකු කෙනෙක් බහැලා බලන්න එපයි මෙතන ගැඹුරුයිද කොහොමද කියලා අපි හරියට දන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් ලොකු කෙනෙක් බහිනකම් පොඩි අය බස්සන්න බෑනේ. ඔන්න ඉතින් මට වාඩි වෙන්න තැනක් ලැබුණා. දැන් ඉතින් වාඩි වෙලා දෝනිමැණිකට කුක්කු ටිකක් පොවන්න තමයි මම හදන්නේ. බලන්නකෝ මේ දවස්වල අත හොඳටම කනවා. කොච්චර අයින් කරත් හරියන්නේ නැහැ අත කනවා ඉතින්. ඒක ඉතින් එයාලා වර්ධනය වෙද්දි ක්‍රියාකාරකම් වල කොටසක් කියලා තමයි කියන්නේ. ඒ නිසා ඉතින් මම අත කන්න දෙනවා පොඩ්ඩක්. ඔන්න දැන් නාන්න කට්ටිය බැස්සා. මුලින්ම ෂයිමනිකලාගේ ලොකු අප්පච්චි බැහැලා බැලුවා. මොකද එයා ටිකක් කුස කෙනෙක්. ඒ වගේම එයාට හොඳට පීනන්න පුළුවන්. ඒ නිසා එයා මුලින්ම බැහැලා බැලුවා කොයි හරියද ජම්බුර බහින්න පුළුවන්ද, පුංචි අයට නාන්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් මැදට වෙන්නම් ගැඹුරුයි කීවා. ඒ නිසා පොඩි අයට මැදට යන්න එපා කියලා. ඉතින් දැන් කට්ටිය නාන්න තමයි හදන්නේ. බලන්නකො අපේ ෂයිමනිකත් වතුරට හරි ආසයි. යා මේ බහින්න තමයි හදන්නේ. මට යාව තනියම නම් තිබ්බේ නෑ. අයියා අල්ලගෙන තමයි හිටියේ. එයාට ඉතින් අර වැව්වල නාලත් පුරුදුයි. ෂයිමනිකලාගේ අප්පච්චි ආවට පස්සේ ෂයිමනික වැව්වල නාන්න යනවනේ. ඒ නිසා එයාට ඉතින් වැව්වල නාලා පුරුදුයි. ඒනට අයියා ඉතින් අල්ලගෙන තමයි හිටියේ. ඔන්න ඉතින් කුක්කු බොන ගමන් අපේ දෝනිමැණිකට නිින්ද යනවා. ඔයාලට පේනවා ඇති මට නම් එපා වෙලා ඉන්නේ. මොකද මට හරි බඩගිනේ. දැන් ඉතින් දෙකට ළඟයි. ඒ නිසා ඔන්න ඉතින් අම්මා වඩේ ටිකක් ගෙනත් දුන්නා මට කන්න කියලා. බබාට කිරි දෙන නිසා දන්නේ මට කුඩ බඩගිනියනවා මේ දවස්වල. ඉතින් කවුරු කෑවත් නැතත් කමන්නේ කියලා ඔන්න මම කන්න තමයි හදන්නේ. මම වඩේ කන අතරේ දෝනිමැණිකටත් නිින්ද යනවා. එයාට මොකද දැන් අපි ක්ලිනික් ගිහිල්ලත් ආව විතරයිනේ. ආවට පස්සේ මෙයා නිදාගත්තෙත් නැහැ. ඒ නිසා ඉතින් එයාට මහන්සි ඇති. ඔන්න බලන්නකො අපේ ෂයිමනික ගිලෙන්න තමයි හදන්නේ. ඔන්න ගිලුණා. ෂයිමනිකේ අප්පච්චි ඉතින් අල්ලගෙන ඉන්නේ අතාරින්නේ නැහැ. අයියටත් පීනන්න පුළුවන්. ඒ නිසා ඉතින් බබාව අරගෙන බය නැතුව ඉන්නේ. දෝනිමැණිකටත් වතුර පුරුදු කරන්න ඕන නිසා ෂයිමනිකත් ඉතින් අප්පච්චිත් එක්ක නානවා. ඔන්න දැන් කට්ටිය නාලා ඉවරයි. අපි ආපහු යන්න තමයි සූදානම් වෙන්නේ. දෝනිමැණිකත් ඇහැරුණා. ඒ නිසා ඉතින් එයාටත් පෙන්නන්න මම පොඩ්ඩක් නැගිටලා මේ ආවේ. මට යාට නම් ඉතින් වැව බලන්න හැම තේරෙන්නේ නැහැ. එයා ඉතින් ෆෝන් එක දිහා තමයි මේ බලාගෙන හිටියේ. මෙතන උඩහට වෙන තව වැවේ ලස්සන කොටසක් තියෙනවා කියලා කීවා. වතුර ගලාගෙන යනවා බලන්න ලස්සනයි කියලා. ඒ වුණාට දැන් මේ වෙලාවේ කට්ටියටම බඩගිනි. ඒ වගේම විශේෂයෙන්ම ෂයිමනිකට බඩගිනි. යා බත් ඉල්ලනවා. ඒ නිසා ඉතින් ලස්සනයි කියලා අපි ආසාවට බලන්න ගියොත් පුංචි අයට අපහසුයිනේ. ඒ නිසා අපි තීරණය කරා ආයමත් වෙන දවසක ඒක බලන්න යමු. මෙතනින් නාලා අපහු ගෙදර යනවා කියලා. ඔන්න ආපහු යද්දී ෂයිමනික අපිත් එක්ක තමයි ගියේ.
ඉතින් බලන්නකො නාලා හැම යානම් සැපේ ඉන්නවා. දැන් නිදිමතේ ඉන්නේ. ෂයිමනිකට නිදිමතේ ඔය නිින්දේ ආගෙන ඉන්න වලට පේනවද දන්නෙත් නැහැ. ටිකක් දුර යද්දී අක්කයි නංගි දෙන්නම නිදාගත්තා. දැන් දෙන්නම නිදිමතේ තමයි ඔය බලාගෙන ඉන්නේ. ඉතින් මෙතනින් එහාට නම් මම ඇත්තටම වීඩියෝ කරේ නැහැ. අපි ගෙදර ගිහිල්ලා කෑම කාලා ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා ඉඳලා අක්කලා රෑ වෙලා ගෙදර ගියා. අපේ දෝනි මැනිකයි ෂයි මැනිකයි කට්ටියම එක ගත වුණු මේ ලස්සන දවස මේ විදියට ගත වෙලා යද්දී එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න.